සුපර් දවසක් කියලා ඉතින් හැමෝම අද සාදරෙන් ආදරෙන් අපි YouTube channel එකට පිළිගන්නවා. ඔබ ගැඹුරු නිින්දකින් අවදි වන මොහොතක ඔබගේ ඇස් විවෘත කළ හැකි නමුත් ශරීරයේ කිසිසේත් චලනය කළ නොහැකි තත්යකට පත් වී තිබේ නම් එය sleep paralysis කියලා හඳුන්වනවා. මේ බොහෝ දෙනාට බියජනක අත්දැකීමක් වුවත් එය මිනිස් මොළයේ සහ නිින්ද අතර ඇතිවන ස්වාභාවික ක්‍රියාවලියක් ලෙස විද්‍යාඥයන් පැහැදිලි කරනවා. ඉතින් එන්න දැනුවත් අයට තව දැනගන්නටත් නොදැනුවත් අයට දැනගන්න තමයි මේ වීඩියෝ එක. ඉතින් මේ Take and Learn. නින්දේදී අපගේ ශරීරය විවේකයට පත්වන අතර විශේෂයෙන් සිහින දකින අවධියේදී එම නැත්නම් REM sleep ශරීරයේ මාංශපේශී తాවකාලිකව අක්‍රිය තත්ත්වයකට පත්වෙනවා. මේ සිහින අණුව ශරීරයේ ක්‍රියා කිරීම වැළැක්වීමට උපකාරී වෙනවා. නමුත් සමහර අවස්ථාවලදී මොළයේ අවදි වූද ශරීරයේ තවමත් එම විවේක තත්ත්වයේ පවතින විට sleep paralysis ඇති වෙනවා. මෙම අවස්ථාවේදී සමහර පුද්ගලයන්ට තමන් නිදා සිටින විට කෙනෙකු සිටින බවක් දැනීම, අමුතු ශබ්ද ඇසීම හෝ අසාමාන්‍ය දේවල් පෙනෙන බවක් හැඟීම සිදුවිය හැක. අතීතයේදී මෙවැනි අත්දැකීම් හොල්මන්, භූතයන් හෝ අද්භූත බලවේග සමග සම්බන්ධ කරලා තිබුණා. ඒ නිසාම මේ ලෝකයේ බොහෝ සංස්කෘතිවල බියජනක කතා සඳහා හේතුවක් වෙලා තියෙනවා. ස්ලීප් පැරලයිසිස් ඇතිවීමට නිින්ද අඩුවීම, මානසික ආතතිය, අසමබර නිින්දේ රටා සහ අධික වෙහෙස වැනි කරුණු බලපාන්න පුළුවන්. බොහෝ අවස්ථාවලදී මේ තත්පර කිහිපයක සිට මිනිත්තු කිහිපයක් දක්වා පවතින අතර පසුව සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. ස්ලීප් පැරලයිසිස් බියජනක ලෙස පෙනුනත් ඒ මිනිස් ශරීරයේ නිින්ද සමග ස්වාභාවික ක්‍රියාවලියක කොටසක් වෙනවා. ඒ පිළිබඳ අවබෝධය ලබා ගැනීම බිය අඩු කරගත හැකි වෙනවා. නිින්ද නිසිලස ලබා ගැනීම, නිින්දට යන වේලාව පවත්වා ගැනීම සහ අතතිය අඩු කර ගැනීම මෙවැනි අත්දැකීම් අඩු කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මතකද මම කලින් වීඩියෝ එකෙන් සතිය පැනයක් ගැන ඉදිරිපත් කළා. ඉතින් ඒක තමයි ඉන්දියාවේ විශාලතම නගරය කොහොමද කියලා. ඉතින් ඒකට පිළිතුර තමයි කල්කටාව. ඉතින් මම දැන් ඉදිරිපත් කරන්න හදන්නේ මද දවසේ සතිය පැන. ඉතින් මෙන්න මේකයි සතිය පැන. දියමන්ති වල මූලද්‍රව්‍ය කුමක්ද? ඉතින් දියමන්ති වල මූලද්‍රව්‍ය මොකක්ද කියලා පහලින් කමෙන්ට් පාරක් දාගෙන යන්න කියලා අපි සාදරයෙන් ආදරෙන් මතක් කරනවා. ඉතින් නැවතත් අපි යමු වීඩියෝ එක වෙතට. ඉතින් යාළුවනේ කොහොමද අද දවසේ අපේ කෙටි වීඩියෝ එක? ඉතින් හොඳයි නේ subscribe පාර, like පාර, share පාර, comment පාරක් දාගෙන යන්න කියලා අපි සාදරයෙන් ආදරෙන් මතක් කරනවා. යාළුවනේ තවත් වීඩියෝ එකක් හම්බෙන්න අපි අදට ගිහින් එන්න හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.